තියහරි ඩිරාම් දෙක දාගන්න බැරි වුණොත් බලදියායකෙන් ඇවිල්ලා ඒ කියන්නේ නගර සභාවෙන් ඇවිල්ලා චෙක් කරගෙන හදිසිය ඔටෝමේටඩ් වාහනයට අහු වුණොත් ඒ දඩ මුදල වදිනවා. ඉතින් ඊළඟට ට්‍රැෆික් රූල්ස් කියලා කියන ඒවා අනිවාර්යයෙන්ම හරියටම පිළිපදින්න ඕනේ. ඒ නීති රීති හරියට පිළිපැද්දේ නැත්නම් ඒ වගේ විශාල දඩ මුදල් විශේෂයෙන් හයි ස්පීඩ් වගේ දේවල් වලදී විශාල දඩ මුදල් ඊළඟට රතු එළියට විරුද්ධව ධාවනය කළොත් එහෙම විශාල දඩ මුදල් මේ විතරක් නෙමෙයි සමහරලාට මේ ඩ්‍රයිවිං ලයිසන් එක සස්පෙන්ඩ් කරන්න වෙනවා. ඊළඟට බීලා ඒ කියන්නේ මේ මත්පැන් පානය කරලා හරිය ධාවනය කරොත් ඒක තාම බරපතල ගණේ රටින් පිටවීමට ඒ කියන්නේ රටින් පිටුවහල් කිරීමට තරම් බරපතල ගණේ වරදක් වෙනවා. ඉතින් ආරක්ෂාකාරී මම හැම වෙලාවෙම ගොඩක් වෙලාවට පුද්ගලිකව ගමනක් යනකොට කවුරු හරි මගේ මිත්‍රයෙක්ගේ වාහනයක ගියොත් ඊළඟට සමාගමේ වාහනයක ගියොත් ඇරෙන්න ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ මේ පොදු ජනතාව පාවිච්චි කරන මෙට්‍රෝ එක ඊළඟට මෙට්‍රෝ ට්‍රේන් එක තියෙනවා ඊළඟට බස් එක තියෙනවා ඊටාම සුළු මුදලක් යන්න තියෙන. ඉතින් බස් නැති බස් එක හොයාගන්න ටිකක් කරදර වෙන තැනකටදී ඇත්තටම ගොඩක් වෙලාවට යූස් කරන්නේ මේ වගේ ටැක්සි එකක්. ඊටාම සුව පහසුව ආරක්ෂාකාරීව තමන්ගේ ගමන යන්න පුළුවන්. ඉතින් ඔය සටහන ඉතින් මගේ මිත්‍රයා පාකිස්තානයේ ඉඳලා එතුමා how long time have you been here? How many years? 25. අවුරුදු 25ක් රියදුරමත් එක්ක ඉදිරියට වැඩ කරනවා. අවුරුදු 25ක්. ඉතින් හරිම මම හිතන්නේ ජීවිතේ වැඩිම කාලයක් how old are you now? 25. Now how old are you? This age this 45. 45. අවුරුදු 45යි. මට වැඩි අවුරුදු 10ක් බාලෙක් කෙනෙක්. මට වැඩි අවුරුදු 10ක් බාලයි මේ මහත්තයා. එයා අවුරුදු 45යි මට අවුරුදු 55යි. අවුරුදු 25ක්ම ඩුබයි වල ඩ්‍රයිවර් කෙනෙක් විදියට ඩ්‍රයිවිං රියදුරු මහත්තයෙක් විදියට වැඩ කරනවා. ඉතින් හරිම සතුටුයි. කොහොම තමයි මිනිස්සු රටවල් වලට ආපුවම දාලා යන්න වෙන්නේ නැහැ සමහරලාට. ඉතින් ඒ නිසා මේ තමන්ගේ ආදරණීයයන්ගෙන් වෙන් වෙලා තමන්ගේ රැකියාවල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ රියදුරු මහත්තුරුත් සමහරලාට ඇත්තටම දඩ මුදල් වලට යටත් වෙනවා. ඉතින් what is the approximately what is your salary for the month? Alhamdulillah, 3,500. 3,500. How many fines you are paying for the government? Anytime. Anytime. 3,500 ඩිරම් 3,500ක් 4,000ක් මේගොල්ලෝ උපයනවා. ලංකා මුදලින් ලක්ෂ 3කට 3.5ක් වගේ ආසන්න මුදලක්. හැබැයි ඒහා සමානව මේ ඒහා සමානව කෙසේ වෙතත් මාර්ග නීති උල්ලංඝනය කරොත් ටැක්සි කියලා අදාළ නැහැ. මේ ටැක්සි ඔක්කොම පාලනය වෙන්නේ ගවර්න්මන්ට් එකෙන්, ඩුබයි ගවර්න්මන්ට් එකෙන්. ඉතින් ඒ නිසා මේ ඒවා පාලනය වුණා කියලා අදාළ නැහැ. තමන් ට්‍රැෆික් ෆයින් එකක් අනිවාර්යයෙන්ම ගෙවන්න සිද්ධ වුණොත් තමන්ගේ පඩියෙන් ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් කම්පැනි එකෙන් ඒක මේගොල්ලෝ මේක කරොත් ඒ අදාළ සමාගමට ඒවා නොටිෆයි වෙනවා. ඒවා සියලුම ඔටෝමේටඩ් ඒවා ස්වයංක්‍රීයව සිද්ධ වෙන දේවල්. ඉතින් ඒවා පඩියෙන් අඩු වෙලා මේ එන්නේ. සමහර අවස්ථාවලදී නාහින් අඬනවා. ඉතින් ගොඩක් වෙලාවට පඩිය නැහැ මේ මාසේ මෙහෙම වුණා මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේ ලොකු ගැටලුවකට මිනිස්සු මුහුණ දෙනවා. කොහොම වුණත් ඉතින් හැමෝම ඉතින් ජීවන අරගලයේදී ලොකු දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Do you have any Sri Lankan friends? No. Sri Lankan friends? You have any Sri Lankan friends? No. You don't have any experience in Sri Lanka? Okay. My country is Sri Lanka. So you know that India, Pakistan and Sri Lanka, both those three countries, most probably we are working together in the cricket. Yeah. And Sri Lankan people love most Pakistani cricketers, and even Indian and Sri Lankan also. So ඉතින් ඔහොම තමයි. ඉතින් මේ කාල සීමාවේ මට පොඩි සටහනක් දාගන්න හිතුණා මගේ ඩයරි එකේ ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ආරක්ෂාකාරීව මේ ටැක්සි එක ඕන තැනකට ඕන ගමනක් යන්න පහසුකම් ටික තියෙනවා. ඉතින් මූණ පාන එකම ගැටලුව තමයි මේ නගරයේ තියෙන මාර්ග තදබදය, වාහන තදබදය. මොකද අඩු මුදලට වාහන ගන්න පුළුවන් නිසා හැමෝටම වාහනයක් ගන්න පුළුවන්. ඕනම කෙනෙක් වාහනයක් ගන්නවා ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා නම්. ඒ නිසා ඩුබයි වල තියෙන එක පහසු එකක්. ඉතින්
අපි මේ පහසුව ඉතින් අත්විඳිනවා. ඉතින් අත්විඳින ගමන් ඔයගොල්ලන්ටත් ඒක දැනුවත් කිරීමක් කරේ. මම අර කිව්වේ මේ අපි අපේ රටේ ත්‍රිරෝද රථයක හයර් එකක් යන කෙනෙක් කොටිම මගේ දරුවා පවා ඉස්කෝලේ යන්නේ ත්‍රිරෝද රථයක. ඇතැම් වෙලාවට අනාරක්ෂිතයි. මම ගොඩාක් වෙලාවට මගේ බිරිඳට මම උපදෙස් දීලා තියෙන්නේ මේ වයසක අංකල් කෙනෙක් ඉන්නවා එයාත් එක්ක යන්න කියලා. මොකද මේ ගොඩක් තරුණ අය මාර්ග නීති උල්ලංඝනය කරගෙන තමන් ගැනවත් හිතන්නේ නැතුව තමන්ගේ වාහනය ගැන හිතන්නේ නැතුව වාහන පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඇත්තටම අනාරක්ෂිතව රිය පදවනවා. ඉතින් ඒ හැමෝටම මතක් කරන්නත් එක්ක ගත්තේ. ඉතින් ඒ නිසා මොකද වාහන කියලා කියන දේවල් ඉන්ෂුවර් කරලා තියෙනවා. මේ වාහනයක් කැඩුනොත් බිඳුනොත් හැප්පුනොත් ඒ වගේ දේවල් වලදී අපිට ඉන්ෂුරන්ස් වලින් අපිට ඒවා කවර් කරගන්න පුළුවන්. නමුත් මිනිසුන්ගේ ජීවිත හුඟ දෙනෙක් සමහරු ඉන්නවා ඉන්ෂුරන්ස් කියපුවාම පැනලා දුවනවා. ඉන්ෂුරන්ස් වලට බයයි. ලයිෆ් ඉන්ෂුරන්ස් වගේ දේවල් වලට මිනිස්සු බයයි. නමුත් තමන්ගේ ජීවිතේත් ඉන්ෂුර් කරගන්න ඕනේ. සමහරලාට ඇත්තටම තමන් ගන්න වාහනේ ෆුල් ඉන්ෂුරන්ස් දාගන්නවා. නමුත් ජීවිතේට ඉන්ෂුරන්ස් එකක් දාගන්නේ නැහැ. තමන්ගේ ජීවිතේට. තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් හරිය මම මේ ඉන්ෂුරන්ස් එකක් ප්‍රොමෝට් කරනවා හරිය නෙවෙයි. නමුත් මම කියන්නේ මම පවතින දේ සම්බන්ධයෙන් මට දැනෙන දේ මම මේ කියන්නේ. ඒ නිසා මේ සටහන කෙටි සටහනක් වුණත් ඔයාලටත් හිතන්න අමතර දේවල් ටිකක් මේක ඇතුලේ ඇති. ආයෙත් දවසක හම්බෙමු. මම ආයෙ සටහනක් තියන්නම්. මේ සටහන බලපු ඔයාලට මම හිතනවා මේ සටහන හරහා පුංචි හරි දෙයක් ගන්න අවස්ථාවක් උදා වෙන්න ඇති කියලා. අපිට රටවල් වල වැඩ කරද්දී විවිධ ජාතීන් විවිධ රටවල් වල මිනිස්සු හම්බෙනවා. ඒගොල්ලන්ගේ මතිමතාන්තර අපිට අදහස් උදහස් වමාරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මමත් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඉන්දියන් සහ පාකිස්තාන් කට්ටිය, ඊළඟට සුඩාන්, ඊළඟට අප්‍රිකානු රටවල් වල සහෝදරයෝ එක්ක වැඩ කරනවා. ඉතින් හැමෝම සුහදව අපි වැඩ කරගෙන යනවා. ඒ කටයුතු කරනවා. ඉතින් මම ආරාධනා කරනවා ඇත්තටම ලංකාවෙත් මේ රටවල් වලට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවනේ අපිට සම්බන්ධ වෙලා මේ රටවල් වලට සම්බන්ධ වෙලා ඒ රැකියාවන් වලට සම්බන්ධ වෙලා ඒ කටයුතු කරන්න එන්න කියලා කියන යෝජනාවත් මම කරනවා ඔයගොල්ලන්ට. ඒ අත්දැකීම් ගන්න, ලෝකය ගැන දකින්න, ලෝකය ගැන අවබෝධයක් ඇති කරගන්න කියලා සටහනක් තියලා එහෙනම් සියලු දෙනාට ජය වේවා කියලා කියන ප්‍රාර්ථනාවත් එක්ක මම නතර වෙනවා.